ඉතින් දරුවනේ ඔයාලට කොහොමද අද මම ආවේ ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ඉල්ලපු ගොඩක් දෙනෙක් කොහොමද කරන්නේ මෙන්න මේ වගේ දෙයක් අපිට කියලා දෙන්නකෝ කියලා අහපු vlog එකක් තමයි මම අද අරන් ආවේ. මේකත් ගොඩාක් දිග vlog එකක් විදියට නෙමෙයි ගෙනාවේ. ඉතින් ඔයාලා ඉල්ලපු චූටි දෙයක් හරි මට කියලා දෙන්න පුළුවන් වුණොත් කියලා තමයි මම මේ vlog එක අද අරන් එන්න හිතුවේ. ඉතින් වැඩ රාජකාරීත් එක්ක vlogs ගේන්න ටිකක් අමාරු වුණා. ඒක නිසා ඉස්සරහට තව එක જાති vlogs ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඔයගලන්ට ජැපනීස් ගැන, මොටිවේෂන් ගැන හින දිගටම අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද මම කියලා දෙන්නේ ගොඩක් දෙනෙක්ට අමාරු, මතක තියාගන්න අමාරු, හැබැයි හරිම ලේසි කන්ජි ගැන තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ. කන්ජි ගැන කියලා දෙනවා කිව්වට කන්ජි කොහොමද මතක තියාගන්නේ කියන එක තමයි කියලා දෙන්නේ. ඉතින් කොහොමද කන්ජියක් මතක තියාගන්නේ කියන එක ගොඩක් දෙනෙක් මගෙන් අහලා තියෙන, නැත්තම් ගොඩක් දරුවෝ මගෙන් අහන දෙයක්. ඒ කියන්නේ ඔයාලට O level කරද්දී, A level කරද්දී, JLPT, NET, JFT මේ කියන ඕනම එක්සෑම් එකක් කරද්දී ඔයාලට මතක තියාගන්නම වෙන දෙයක් තමයි කන්ජි කියලා කියන්නේ. ඉතින් මේ මම දැකලා තියෙනවා ගොඩාක් කන්ජි මතක තියාගන්න ක්‍රම ගොඩක් දෙනෙක් කියලා දෙනවා. ඉතින් ඒ වගේම මම අද ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද කන්ජි මතක තියාගන්න මම හිතන ලේසි ක්‍රම කියලා. මෙතනදී ඔයගලන්ට ඔනියොමි කුනියොමි ගැන කියලා දෙනවා නම්, ඒ කියන්නේ චීන කියවීම, ජපන් කියවීම ගැන ඒක ඔයා ගොඩාක් දුරට ස්ටඩි කරලා, ඒ කියන්නේ වෙනම බ්ලොග් එකකින් ගොඩාක් විස්තරාත්මකව ගේන්න ඕනි දෙයක් තමයි මේ ඔනියොමි කුනියොමිත් එක්ක කොහොමද අපි කන්ජි මතක තියාගන්නේ කියන එක. මම මේ ටිප් එක කියලා දෙන්නේ ඔයගලන්ට ඉක්මනින් කන්ජි මතක තියාගන්න. ඒ කියන්නේ එක්සෑම් එකක් කිව්වොත් අපි JFT, NET, JLPT වගේ අපිට තෝරන්න ආන්සර්ස් තියෙන එක්සෑම් එකකට අපි කොහොමද හදිසියෙ ලහිලහියෙම කන්ජි මතක තියාගන්නේ කියන එක කියලා දෙන්න තමයි මම අද මේ vlog එක ගෙනාවේ. එතකොට මම හිතන දෙයක් තමයි කන්ජි මතක තියාගන්න ලේසි විදිහක්. ඔයාලට මෙන්න මේ වගේ චූටි කොලයක් විතරයි ඕනේ වෙන්නේ. නැත්තම් කාඩ් එකක්, නැත්තම් කොලයක් ඔයාලට පුළුවන් ගන්න. මේකට මහ ලොකු වියදමක් යන්නේත් නැහැනේ. ඉතින් මේ වගේ කොලයක් අරගෙන ඔයාලට මෙන්න මේ විදියට ලස්සනට ඔයාගේ අතින්ම කන්ජිය ඇඳ ගන්න පුළුවන්. පුළුවන් තරම් ඔයා කන්ජිය අඳිද්දි පුතේ ඔයාගේ හැට ඒ කන්ජිය දකින්න පුළුවන් විදියට, හොඳට පේන විදියට තමයි කන්ජිය ඇඳ ගන්න ඕනේ. ඉතින් මේ වගේ කන්ජිය ඇඳගෙන මේ විදිහට ඔයාලට පුළුවන් කන්ජිය පිටිපස්ස හරවලා බලන්න. මේ විදිහට කන්ජිය කියවන විදිහ සහ තේරුම ඔයාලට මේකේ ලියා ගන්න පුළුවන්. මේ හදිස්සියට අපි කන්ජිය මතක තියාගන්න විදිහක්. ඒ කියන්නේ ඔයාලට කන්ජිය ආන්සර් එකක් විදිහට තෝරන්න තියෙන අවස්ථාවකදී මේ ක්‍රමයට ඔයාලට කන්ජි මතක තියාගන්න හරිම ලේසි. ඒ වගේම තමයි ඔයා මේක කඩේකින් මිලදී ගන්නවට වඩා, ඒ කියන්නේ ඔයා මේ වගේවා අද ඕන තරම් ඔයාලට ගන්න තියෙනවා. හැබැයි ඔයා පුරුදු වෙන්න ඔයාලට කන්ජි ප්‍රැක්ටිස් කරන්න ඕනේ නම් මේ කන්ජි එක ඔයා අතින් ඇඳලා මේ වගේ කාඩ්ස් ගොඩාක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ හදාගෙන ඔයාලට පුළුවන් මේ කන්ජි එක නිතර බලලා, මේක කියවලා, මේකේ ඉමි එක, ඒ කියන්නේ තේරුම මේ නිතර කියවලා කන්ජියත් එක්කම කියවලා ඔයාලට මේක හොඳින් මතක තියාගන්න පුළුවන්. මොකද මේක රූපයක්, ඒ කියන්නේ රූපාක්ෂරයක් නිසා ඔයාගේ ඔළුවට යනවා වැඩි. මේ වගේ කොලයකින් ඔයා නැත්තම් මේ වගේ කාඩ් එකකින් ඔයා මතක තියාගන්න ගියොත්, ඒ වගේම මේ විදිහට ඔයාලට ඒ වගේ කාඩ් කිහිපයක්ම හදාගෙන ඔයාගේ ගොනුවක් විදිහට මේක එකතු කරලා ඔයාගේ ළඟ තියාගෙන ඔයාලට නිතරම යන තැන අරන් යන්න උනත් හරිම ලේසි. එතකොට මේ වගේ ටිප් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ කන්ජි අමතක වෙන කන්ජි මතක තියාගන්න. ඒක ක්‍රමයක්. ඊළඟ ක්‍රමය තමයි ඔයාලට මේ විදිහේ කොලයක් අරගෙන, මේ විදිහට පුංචි කොලයක් අරගෙන මෙන්න මෙහෙම ඔයාලට කන්ජි ලියලියා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කන්ජි එක ඒක හිරංගන වලින් කියවන විදිහ, ඒ වගේම ඒකේ ඉමි එක. මෙන්න මේ විදිහට කන්ජි ඔයාලට ලියලා මේක මතක තියාගන්නත් පුළුවන්. මේක අර ඩික්ටේෂන් අපි පොඩි කාලේ ලියන්නේ. ඒ වගේ ලියලත් ඔයාලට කන්ජි මතක තියාගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම දෙකට ඔයාලා කන්ජි මතක තියාගන්න ගියාම ඔයාලට හරිම ලේසියෙන් කන්ජි ඔළුවට හොඳට මතකයට රඳව ගන්න, ඔළුවට දාගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා කන්ජි පාඩම් කරන්න try කරන්න. මේක කඩෙන් ගන්නවට වඩා ඔයාගේ අතින් හදලා
ඔයාම පාඩම් කරන්න ගත්තොත් තමයි ලේසි වෙන්නේ. ඉතින් තවත් වැදගත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා දරුවනේ මේ ගොඩක් අය හිතනවා අපිට ආන්සර් එක තෝරනවා නම් එක්සෑම් එකේදී ආන්සර් එක තෝරන්න තියෙනවා නම් කංජිය අපි දැනගන්න ඕනෙමද අපි ඇයි කංජි පාඩම් කරන්නේ මේ වගේ ප්‍රශ්නත් අපේ ළමයි අහනවා. එතකොට වැදගත් වෙන්නේ මෙන්න මුකුත් නෙමෙයි නේද? ඔයා භාෂාව ඉගෙන ගන්නවා නම් ඔයා කංජි එක අඳුර ගන්නවා වගේම ඔයා කංජි එක එක්සෑම් එකට පාඩම් කරනවා වගේම ඔයා ජපනීස් වලට ආදරේ නම් ඔයා ජපානය යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා කංජි හරියට ඉගෙන ගන්න ඕනේ නේ. ඒක නිසා ඔයා තව දුරටත් කංජි හොඳට ස්ටඩි කරන්න අවශ්‍ය නිසා තමයි ඔයා කංජිය හොඳින් පාඩම් කරගත යුත්තේ. ඒ කියන්නේ විභාගයක් වෙනුවෙන්ම විතරක් නෙමෙයි ඔයා ජපානයට යනකොට ඔයා ජපානයට ගියාට පස්සේ ඔයාට වැදගත් වෙන්නේ දිනදා ජීවිතයට අවශ්‍ය කංජි ඔයා හොඳින් මතක තබා ගත යුතු නිසාමයි. එහෙම නැතුව ඔයා විභාගයක් වෙනුවෙන් විතරක් කංජි පාඩම් කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා ජපානයට ගිහිල්ලා ඒ එදිනදා ජීවිතයේදී විවිධ මොනවාද අපහසුතාවලට ලක් වෙන්න. මොකද ජපානය නිරන්තරයෙන්ම තම භාෂාවට මුල් තැන දෙමින් කටයුතු කරන රටක් නිසා වෙන්න. ඉතින් ඒක නිසා ඔයා කොහොම හරි මහන්සි වෙලා මේ ටිප්ස් අනුගමනය කරලා මේ කෙටි ක්‍රම අනුගමනය කරලා ඔයාගේ භාෂා හැකියාව වර්ධනය කරගන්න, කංජි හැකියාව වර්ධනය කරගන්න උත්සාහයක් කරන්න. මේ ක්‍රම දෙක ඔයා try කරලා බලන්න. මේ වගේ cards ඔයාලට කඩේ ගන්න තියෙනවා. හැබැයි ඒ වලට පුරුදු වෙන්න එපා. මහන්සි වෙන්න, මහන්සි වෙලා හදන්න. මේ ක්‍රම වලට ඔයා කංජි පාඩම් කරගත්තොත් ඔයාලට කවදාවත් කංජි අමතක වෙන එකක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ සරල ක්‍රම ඔයාලට තව ඉස්සරහට මම එක එක grammar වලට ඊට පස්සේ listening ඔයා කොහොමද මතක practice කරන්න ඕනේ මේ වගේ ක්‍රම ගොඩාක් ගෙනලා දෙන්නම් vlogs වලින් අරගෙන එන්න. ඉතින් ඔයාලට ගොඩක් thank you මාත් එක්ක ඉස්සරහට එකතු වෙලා ඉන්නවට. ඉතින් ඔයාලට ගොඩාක් වැදගත් දේවල් ඉස්සරහට ගේන්නම්. එහෙනම් අදට vlog එක ඉවර කරනවා. හොඳට පාඩම් කරලා කොහොම හරි ඔයාගේ ජපාන් හීනය හැබෑ කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම bye.